මාව මරන්න එකෙක්වත් ඉපදෙන්නේ නෑ. සියුස්ගේ උපත. ග්‍රීක දේව පුරාණ කතාවලට අනුව ලෝකයේ ආරම්භ වෙච්ච කාලේ මේ මුළු විශ්වයම පාලනය කළේ දෙවිවරු නෙවෙයි. යෝධ ටයිටන්වරු. ඒ ටයිටන්වරුන්ගේ මහා රජුනේ අතිශය බිහිසුණු ක්‍රෝනස්. ක්‍රෝනස් තමන්ගේම පියාව පාවා දීලා බලයගත්තු කෙනෙක්. දවසක් ඔහුට අද්භූත අනාවැකියක් ඇහුණා. ක්‍රෝනස්, නුබේම ගරුවෙකු අතින් නුබටත් මේ රජකම සහ ජීවිතය අහිමි වෙනවා කියලයි. මේ අනාවැකිය නිසා ක්‍රෝනස් වියරු වැටුණා. කාලයත් එක්ක ඔහුගේ බිරිඳ වුණු රියා දේවිය තමන්ගේ පළවෙනි දරුවාට උපත දුන්නා. නමුත් ක්‍රෝනස් තමන්ගේම ලේවලින් උපදින හැම දරුවෙක්වම පණ පිටින් ගිල දමන්න තීරණය කළා. දීපන් ඒක මට. අහිංසක බිලිඳාව උදුරාගත්තු ක්‍රෝනස් රියා දේවිය බලාගෙන ඉද්දීම එයාව ගිල දැම්මා. තමන්ගේ පණ වගේ හිටපු දරුවාව පණ පිටින් ගිල දමනවා දැකපු රියා දේවියට මුළු ලෝකයම කඩා වැටුණා වගේ දැනුණා. ක්‍රෝනස් තමන්ගේ හතරවෙනි දරුවා වුණු හේඩීස් කුමාරයාවත් ගිල දමන්න සූදානම් වුණා. මාව මරන්න එකෙක්වත් ඉපදෙන්නේ නෑ. මේ විදිහට රියා දේවියට ඉපදුණු දරුවන් 5 දෙනෙක්වම ක්‍රෝනස් පණ පිටින් ගිල දැම්මා. කාලය ගෙවිලා ගියා. රියා දේවිය තමන්ගේ 6 වෙනි දරුවාටත් ගැබ් ගත්තා. මේ දරුවවත් මම ඒ යක්ෂයාට කන්න දෙන්නේ නෑ. ඇය දැඩි තීරණයක් ගත්තා. දරුවා ලැබෙන්න ආසන්න වෙද්දී රියා දේවිය ක්‍රෝනස්ට හොරෙන් ක්‍රීට් කියන දූපතේ තියෙන ගුහාවකට පලා ගියා. ඒ කළුගල් ගුහාව ඇතුලේදී ඇය මුළු ගුහාවම ආලෝකමත් කරපු දිව්‍යමය දරුවෙකුට උපත දුන්නා. මේ දරුවා තමයි මහා බලගතු සියුස්. ඉපදුණු ගමන් මේ දරුවාගේ ඇඟෙන් පුංචි නිල් පාට විදුලි කෙටීම් නිකුත් වෙන්න පටන් ගත්තා. ඒත් ක්‍රෝනස්ව රවට්ටන්න නම් රියා දේවියට ලොකු කැපකිරීමක් කරන්න සිද්ධ වුණා. ඇය ලොකු කළුගලක් අරගෙන ඒක ලදරවෙක් වගේ රිදිවලින් එතුවා. රියා දේවිය අර ගලත් තුරුළු කරගෙන ක්‍රෝනස්ගේ මාලිගාවට ආවා. මෙන්න ඔබේ 6 වෙනි දරුවා. ක්‍රෝනස් ඒ රිදි පොට්ටනිය ඇතුලේ තියෙන දරුවෙක්ද ගලක්ද කියලාවත් බැලුවේ නැහැ. ඔහු ඒ මහා ගල එකපාරටම පණ පිටින් ගිල දැම්මා. මාව මරන්න කාටවත් බෑ. මමයි විශ්වයේ සදාකාලික රජු. නමුත් ක්‍රෝනස් රැවටුණු බව ඔහු දැනගෙන හිටියේ නෑ. ඈත ක්‍රීට් දූපතේදී පුංචි සියුස් මහා බලගතු දෙවියෙක් විදිහට ඊටමත් රහසිගතව හැදී වැඩුණා. ලෝකේම හොල්ලන මහා ටයිටන් යුද්ධය දෙවන කොටසින් බලාපොරොත්තු වන්න.